ගුඩ් මෝර්නිං එන්න අද වලට වැඩක් වෙන්නේ නැහැ. මොන බලන්න පොඩි විස්තරයක් කියන්නම්. හරිද? මේ ඉන්නේ සර්ව් කරන්න යන අය. ඔය කකුල් උඩ තියාගෙන බඩ ගාගෙන යන්නේ. මේගොල්ලන් තමයි ඔය සර්ව් කරන්න යන අය. ඊට පස්සේ මේ කෙනෙක් සර්ව් බෝඩ් එක පැදගෙන එනවා. හරිද? ඊට පස්සේ මේ ඉන්නේ මේගොල්ලෝ මේ රැල්ලක් එනකම් බලන් ඉන්න අය. හරිද? ඔතනක් තියෙනවා තව අමුතු જાතිය කට්ටිය. මෙයා ඇවිල්ලා පැඩල් බෝඩ් මේ පැඩල් කරන්නේ අර ඔරුවක් හබල් ගන්නවා වගේ හිටගෙන. ඒ ටික ලොකු බෝඩ් එකක්. එයා ඒකෙන් ගිහින් තමයි හොඳ රැල්ලක් අල්ල ගන්න ඕන බලන්න. එයා දැන් රැක්ක රැල්ලක් එනවා. හරි ගියේ නෑ ඒක සෙට් උන්නේ නෑ යාර. හරි මෙතනත් ඉන්න එක්කනේ. ඒගොල්ලෝ හිටගෙන හබල් ගාලා හොඳ රැල්ලක් අහු වුණාට පස්සේ එනවා. මේ කෙනෙක් අද දවසේ සර්ව් කරලා ඉවර වෙලා ඔය එනවා. ඕන් ගොඩට එනවා. එයා සර්ව් කරලා ඉවරයි. ඊට පස්සේ මෙයා මේ ඩයල් එක. මෙයා තමයි දැන් මෙයා එහෙම මෙයා සර්ව් කරගෙන එනවා. මෙයා එක වීඩියෝ කරනවා, ෆොටෝ ගන්නවා. ඊට පස්සේ මෙයා නේ මේ කට්ටියට එක එකයි ඉන්න සෙට් වෙන්නේ. එයා ගොඩට ආවට පස්සේ එයා යම් කිසි ගෙවීමක් කරලා එයාගෙන් ඒ වීඩියෝ එක ෆොටෝ එක අරගන්නවා. ඒක තමයි මෙයාගේ වෙන්නේ. හරිද? ඔය මේ යායෙම ඉන්නවා. මේක ඇවිල්ලා ඉන්සයිඩ් බ්‍රේක් එක. මේ තියෙන්නේ හොටල් එක ඉස්සරහා තියෙන එක. මේ තියෙන්නේ ඉන්සයිඩ් එක. එතකොට මේක තමයි මාෂ්මෙලෝ එක. දැන් මේ හරිය ගොඩක් සෙනග වැඩිම ඉන්නේ මාෂ්මෙලෝ බ්‍රේක් එක. එතකොට බලන්න එක හරි ජොලි වැඩේ කරනවා නම් අපිට ඒක ජොලියක් තේරෙන්නේ නැහැ මේ. අපි ගොන්නම් බෙල්ල කඩලා යනවා. එමින් පුරුදු වෙලා කරනවා නම් සුපිරි වැඩේ.